ආදර අම්මා ඔයාට හිතනවද කවදා හරි මං ආසම ටෙඩියා විසික් කරයි කියලා? එහෙනම් බයි බයි ටෙඩි යාළුවා. මම ඔයාට ගොඩක් ආදරේ. මමත් ඔයාට ආදරේ මගේ වලස් පෙටියෝ. හැමදාකටම ඔයා මගේ හොඳම යාළුවා. මං ඒක පොරොන්දු වෙනවා. කවුද ඉන්නව තන? කොහෙද ඔයාට අදලා ජෝටි යන්නකෝ. මට නවන වත් ගන්න බෑ. මොනවද කියන්නේ මම මේ බැලුවේ මේකේ කැත වයි. මේක හොඳයි අපේ කැම්ප් එකේ ඉන්න අඬන බබාලට දීලා යාළුවෝ සනසවන්න. මං නම් දැක්කේ ඔයා ඒක බදාගෙන ඉන්නවා වගේනේ. බෑ මම මේක විසික් කරන්නයි මම මේ හැදුවේ. මං නම් දන්නේ ජෝන් මට හිතෙන්නේ ඔයාට එයාව අතාරින්න බෑ වගේ. දැක්කනේ විසික් කළා. ඔයා ඇත්තටම ටෙඩියව විසිකලා. කොහොමද ඔයා එහෙම දෙයක් කළේ? දෙයියනේ ජෝන්ගේ ටෙඩිය නේද? ඊයා ඒක හරි කැත වෙලානේ. අමුතු ගඳකුත් එනවා. මොකක් හරි විස දෙයක්ත් ගෑවිලා. මම ඔයාට ගොඩක් ආදරේ. මම ආදරේ ටෙඩි බෑට. මං ඔයාට ගොඩක් ආදරේ මගේ ටෙඩි බෑ. ඕ ඇත්තද? ඔයාට ගොඩක් ස්තුතියි මිකී. ඒක ඇත්ත යාළුවා හැමදාටම. මං ඔයාට පොරොන්දු වෙනවා. කාටවත්ම බෑ අපි දෙන්න අතරට ඉන්න. මොනවද ඔය බෑග් එක ඇතුලේ තියෙන්නේ? මොකද ඔයාට වැඩක් නෑනේ. මට කතා කරන්නවත් නිදහසක් නෑනේ. ඒ මොනවද වෙලා තියෙන්නේ? මන් දන්නේ. හැබැයි යාට මේක ඉවර කරන්න අමතක වෙලා. ඔයාට තෝරෙද? පරිසරය විස්මිත භයානක දේවල් පිළිලා අන්න අසට ගෙම්බෙක් ලස්සනයි. එයා හරිම හොරතල්. ඔයාට තෝරෙද පටියෝ? මේ භයානක මකර මල. සෝබාදාව අපිට උගන්වන්නේ කරදරයකදී කොහොමද ඔළුව පාවිච්චි කරලා බේරෙන්නේ කියලා. මගේ ටෙඩි බෑටත් මොකක් හරි දෙයක් කන්න ඕනි වගේ. පැණි වලට කැමතිනේ. මිකී බලන්න කවදාවත් බීම දාගන්න එපා. ඔළුව දාගන්නත් එපා. නියමයි මංගේ බෙහෙත් තරන් එන්න. කවුද ටෙඩිට ආදරය කරන්නේ? මම. මං අල්ලගත්තා. මොනවද බෑග් එක තියෙන්නේ කියලා? දෙන්න මගේ බෑග් එක. මේ අර ජෝන්ගේ ටෙඩි බියර් නේද? මෙයා ජරා වෙලානේ. කරන්ට් එකත් වෙලාද කොහෙද මං හිතන්නේ? මේ ඉන්නේ මගේ ටෙඩි බියර්. මෙයා කොච්චර කැත වුණත් දැම්මට පෙන්නේ ලස්සනට තේරුණාද? මායි මගේ ටෙඩි අයි අන්තිම වෙනකන් හොඳ යාළුවෝ. ඉන්න මිකී. ඔයා මට දැන් ඔය ටෙඩියා දෙන්න ඕනේ. මොකක්ද ඔයා කියන්නේ? එයා මගේ ටෙඩියා. මං එයාට ආදරෙයි. මාත් ඔයාට ආදරේ ටෙඩියෝ. අපි දෙන්නට පුළුවන් ඇවිදින්න ගිහලා හොඳ කෑමක් කන්න. කොහොමද ඔයාට? මම ඔයාට ගොඩක් ආදරේ. මාත් ඔයාට ගොඩක් ආදරේ ටෙඩියා. එන්න අපි දෙන්න ගිහිල්ලා හොඳ සෙල්ලමක් කරමු යමු. එයා මට දෙන්න. කොකෝ එන්න මොකද චූටි පැටියෝ එන්න. අතාරින්නයි කිව්වේ මගේ ටෙඩි බෑව. දෙන්න මගේ ටෙඩියා. එයා මගේ. ඔක නවත්තන්න. ඔය ගඳ ටෙඩියා ඔයගොල්ලන්ව වශී කරගෙන තියෙන්නේ. බස් බලන්න. එයා එහෙම නෑ. ටික වෙලාවකට විතරයි තේරුණාද? මම හිතන්නේ ඔය දෙන්නටම නෙමෙයි. ටෙඩියෝ ඔයා කොහෙද? ටෙඩියෝ එන්නකෝ. මං එනවා ටෙඩියෝ. ඔයාගේ යාළුවා එනවා. ආයි කියන්න ටෙඩියෝ. ආයි කියන්නකෝ. ඔව් අපි දෙන්න විතරමයි ඉන්නේ ටෙඩියෝ. ඉතින් කොහොමද යන්නේ ටෙඩියෝ?
ඇත්තටම දුකෙන් හිටියේ. ඔයාව ආපහු හම්බ වෙන්නේ නැති වෙයි කියලා. ඔයාට නම් ආයෙ දෙන්නේ නැහැ. විශ්වාස කරන්නත් බෑ මට ටෙඩි බේට්ටත් අන්තිමට පර දෙන්න ඕනානේ. මිකි මෙතන ඔයා ආරක්ෂිතයි. මේක තුගලක්ද? අපෝ හරිම ගඳ උගලක්. අපෝ නෑ බොරුවක් නම් මේ දැම්මම මැරෙයි. ඒයි පොඩ්ඩක් ඉන්න. ඔයා දැනටම මැරෙලානේ. දැන් ඉතින් ටෙඩියට බයි කියන්නේ. ටෙඩියෝ ඔයත් සංග්ලාස් එක ඉක්මනට දාගන්න. දැන් මං හොලිවුඩ් නළුවෙක් වගේ නේ. මම ඔයාට ගොඩක් ආදරෙයි. ඔබ දැන් නවත්ත ගන්නවා ටෙඩියෝ. ඒයි මෙන්න මෙයා පොඩ්ඩක් අල්ලගන්න. ඒයි මිකි මොකද කියන්නේ? අපේ රෝසියන්ටිගේ සමබර පෝෂණායි ආහාර වේලක රස බලමුද? ඔයාලා මොනව කරනවා කියලාද හිතාගෙන ඉන්නේ? මට ඕනේ මගේ ටෙඩි බෑව. දැන් මං කිව්වට පස්සේ කියන්නේ මම ටෙඩියට ආදරේ නෑ. මගේ ආදරේ ගොඩක් ශක්තිමත්. මගේ ටෙඩියට මං ආදරේ. මගේ ටෙඩියට ආදරේද? මම ටෙඩියට ආදරේ නෑ. මම ටෙඩියට ආදරේ නෑ. මේක කරන්නේ අපිට මෙච්චරලා ගියේ. දැන් අපි ටෙඩියව කොහෙටද ගිහින් දාමු? ස්තුතියි ඔයාලට මට ඕක ඕනේ. මිකි මට හොඳටම ෂුවර් මලමිනි වසී කරන්න බෑ කියලා. මේ වගේ පුංචිම පුංචි ටෙඩියෙක්ටයි එයාගේ රතු පාට නපුරු ඇස් වලටයි. මම ඔයාට ගොඩක් ආදරෙයි. මමත් ඔයාට ගොඩාක් කැමතියි මගේ ටෙඩි පැටියෝ. අයියෝ එපා. ටෙඩි මෙයා දැන් මගේ. ඔයාලට එයාව ගන්න දෙන්නේ නෑ මම. ඒක මම ඔයාලව ඉවරයක් කරනවා. ඉන්න. අහන්න අපිට ඔයාලට රිද්දන්න ඕනේ නෑනේ. නිකන් ටෙඩියෙක් නිසා. මගේ ටෙඩි නිකන් වහලෙක් නෙමෙයි. දැන් ඔයා මගේ පැටියෝ. මගේ ටෙඩියෝ. දැන් ඔයයි මමයි විතරයි ටෙඩියෝ. පීටර් මේ දැම්මම ටෙඩියව ආපහු දෙන්න. මේ ටෙඩිය තමයි මගේ හොඳම යාළුවා. ඔයාලා එයාගෙන ඉරිසියයි. ඒකනේ ඔය. මම මේක කරන්නම් මිකි. ඔයා ටෙඩියට ආදරේ නෑ. ඔයා ටෙඩියට ආදරේ නෑ. පැත්තකට වෙන්නයි කිව්වේ හරිද? එයා ආදරේ මට විතරමයි. මම ඔයාට ගොඩක් ආදරෙයි. මොකක්ද අනේ? එයා මගෙන් උදුර ගන්න ඔය කාටවත් බෑ. ටෙඩිය මංගාව. ටෙඩිය මංගාව. අදහසක් ආවා. අන්තිම අවස්ථාව. ටෙඩි ඔයා කොහෙද? මම හැමතැනම ඔයාව හෙව්වා. ටෙඩි! ඔහොම ඉන්න ටෙඩි. මම එනවා ඔයාව හොයාගෙන. ඔන්න අල්ලගන්න රේචල්. රේචල් එපා. ටෙඩි මම ආවා. මම ඔයාට ආදරෙයි. එපා ජෝන්. ඔයාගේ ටෙඩි දැන් නපුරු වෙලා. ඔයාගේ ටෙඩියව මෙහාට දෙන්න. හැමදාටම හොඳම යාළුවා. මේක තමයි වෙලාව හොඳ පාඩමක් උගන්වන්න. හරි දැන් මට ටෙඩියගේ රතු පාට නපුරු ඇස් පේන්නේ නැහැ. හැබැයි මගේ අතපය සේරම ටික හොඳටම වැඩ කරනවා. නායත් එමයි. මට මගේ ටෙඩිය දෙන්න. අල්ලගත්තා. පීටර් මට ඒකට නම් හොඳට අතුරු ගන්න පුළුවන්. සමා වෙන්න යාළුවනේ. දැන් මට මේව විසික් කරන්න වෙනවා. ඉන්න. මේ තියෙන්නේ බැටරි. වැඩේ හරි. බයි බැටරි. පොඩ්ඩක් බඩගිනි වගේ. ඒකට එලොන් තියෙන්නේ කොහොමද? ජෝන් මෙන්න මේක ඔයාම තියාගන්න. ඒක හරි ගඳ වෙලා කරන්ට් ඇදිලා විස දෙකුත් ගෑවිලා වගේ. කැතයි ඔයා. හොඳ වෙලාවට තව දෙතුන් දිනක් ගෙදර ඉන්නේ. ඉතින් එහෙමයි උනේ.
අන්තිමට ටෙඩියට කවුරුත් ආදරේ නෑ. මම ඔයාට ගොඩක් ආදරෙයි. ආදර අම්මා අද අපි වාහන පදින්න පුරුදු වුණා. ඒක නම් නියමයි. මගේ දුනි පාර කාලා බලනවද? මිකී ලිස්සල යන්නේ උඩි ගන්න. බොරුවට හරි මේ මඩ කියන්න. පින්කිට පොඩි බඩේ අමාරුවක් නේද මොක පොටියෝ? මට වෙන්නෙම මේ වගේ වැඩනේ. ඕ නියමයි ජෝන්. ඔයා යව බය කරා. පින්කි! ඒක නම් නියමයි. බලන්න ජෝන්ගේ අලුත්ම ගැජට් එක. බලලා කෙලේ බලන්න එපා. මෙන්න අලුත්ම ලයිට් සෙට් එක. එතකොට රෝදත් අලුත්. මෙතනින් තමයි මම බීම බොන්නේ. එතකොට තව ජංගම මිසයිල් එකකුත් තියෙනවා. මේක තමයි මේ පැත්තට තියෙන වේගවත්ම වාහනය. අනේ බොරුවට හරි කියන්නකෝ මේ මඩ කියලා. කිසිම දෙයක් සම කරන්න බෑ මගේ සුපර් කූල් මිකී රේසින් කායකට. ඒකත් තේරෙනද? ඔයාට කාය එකක් නෑනේ. අපි ගාව තියෙනවා. අපිට එකෙන් ඕගොල්ලෝ ඕන වෙලාවක පරද්දන්න පුළුවන්. අන්න ඒක හොඳට මතක තියාගන්න. ඕ එහෙමද? අපි බලමු ඒක බොරු කාර්යය. ඒක මේ සුපර් කූල් විදියට තීන්ත ගන්න දාලා තියෙන්නේ. ඔව් ඒක දිහා ඔයා කෙලින් බැලුවොත් ඔයාගේ අතෙන් බිබිලි දානවා. මට ඒක බලන්න ඕනේ නෑ. හොඳයි අපි හිතමුකෝ එහෙම එකක් තියෙනවා කියලා. දිනන කෙනාට තමයි ඔක්කොම. හරි එහෙනම් අපි දින්නොත් ඔයාගේ වාහනේ අපිට ඕනේ. ඔයා දින්නොත් ඒ සිතින් අර විදියමයි. අපේ කාර් එක ඔයාට. හොඳයි. එහෙනම් අපි රේස් එකේදී හම්බෙමු. එයාලා කිව්වේ රේස් කියලාද? මං අනිත් ටික අරන් ඉන්නම්. මං උඩින් ලස්සන චූටි බෝලයක් තියෙන මයික් එකක් ගන්නම්. ඔයාගේ අර කුණු අදින වාහනේ තරගෙනම එන්න. ඒක දැක්කම තුවාල දායි කිව්ව නේද? ඔව් ඔව්. කඩක් මහන්සි වෙන්න වෙයි වගේ. අනිවාර්යෙන්ම. තුවාල? ඒ කියන්නේ අත්මේස් ගන්නත් වෙයි. අද තමයි දවස. හැම වසරේම රේස් රසිකයිනේ. දැන් තමයි වෙලාව. මහා කාර් රේස් තරගයට. අපි තරග කරන නඩුව ගමු. මෙන්න ජෝන්ගේ වැලි ගන්න. එතකොට මේ මිකිගේ මඩ කන්න. ගණන් ගන්න එපා. මේක මගේ කාර් එකේ කෑල්ලක් නෙමෙයි. නිකන් ටයර් පෙළන සෙල්ලමක්. ඔයා ඕකටද කාර් එක කියන්නේ? මට නම් පේන්නේ ඔක ගැරිච්ච දක්කුවක් වගේ. ඇත්තද? එහෙනම් අපි බලමු කවුද තරගෙන් දිනන්නේ කියලා. මේකේ තියෙනවා අනාගතයේ තියෙන්න තියෙන අලුත් මලුත් ගැජට් එකක්. පරිසර දූෂණය බිඳුවයි. ඒ ශක්තිමත් බඳ. අපි යමු. අපිට තවත් ඔය ඩක්කුවේ බලන්න දෙයක් නෑ. ඔව් ඒක නම් ඇත්ත. ඕ එහෙමද? ඔට්ටුවක් දාලා බලමුද එහෙනම්? අනිවාර්යෙන් බැරි වෙලා හරි ඔයා දින්නොත් මේක ඔයාට දෙනවා. හැබැයි අපි දින්නොත් අපිට මේ කැම්ප් එක ඕනේ. එහෙම හොඳයිනේ. මොකද්ද කිව්වේ? දැන් මොකද මේ වෙන්නේ? මං හිතන්නේ අපි කැම්ප් එක බිල්ලට දුන්නා කියලා. ඕ මේ ඔට්ටුව නම් ටිකක් වැඩි වගේ. ඒක හරිම භයානකයි. එහෙනම් කන ගැටුමින් උනත් ඩූපටට බයි කියන්න වෙනවා. මේ මොනවද ඔයා කියවන්නේ? මේක ලයිව් ප්‍රෝග්‍රෑම් එකක් නේ. එහෙනම් හරි ළමයි දැන් වාහන ස්ටාර්ට් කරන්න. මෙතන වාහන පාක් කරන්න නම් හොඳයි වගේ. ඕක හොඳයි පාරේ කුණු දාන්න. හදන්න කියලා විශේෂ දෙයක්වත් නෑනේ. හා එහෙනම් මුලින්ම දිනලා පෙන්නන්නකෝ. සරසේ එළවේ යා. ඉක්මනට අපේ කැම්ප් එක වෙනුවෙන්වත් අනේ යන්නකෝ. අපේ කැම්ප් එකේ තයිමේ තියෙන මඩ කන්නාතේ. ඒ කියන්නේ අපි ඉවරයි වගේ. ගොඩක් දුරට. මේක අපි හිතුවට වඩා ලේසි වගේ නේද? ඒක වැඩ කරනවා. මට නම් ෂොට් නෑ. ඔන්න බලන්න. පස්සේ හම්බ වෙමු මැටි පැටවුනේ. අර කන්නේ දෙව කොහොම කරන්න ඕනේ? බලාගෙන යාළුවනේ පිටිවත් පොඩ්ඩක් බලන්න. අපේ දුප්පත් කල්ලිය සතුන අතරින් නැතුව වේගෙන් ඉදිරියට යනවා. බෑ ඉතින් හොඳටම දන්නවනේ. අපේ මේ වැඩකාරී කොල්ලව කාටවත් පණක් දෙන්න බෑ කියලා. ඔයට උඩදී එකපාරටම ආපු අමුතු සද්දි. මාත් වගේ ඕකමයි අහන්නේ හිටියේ.
අන්තිමේට ආවා කියලාද? අනේ පාව යාර එළිද වගේ. ඔයාට කවදාවත් දිනන්න දෙන්නේ නෑ ජෝන්. ඔයා බෑග්කාරි වැඩනේ. පේන විදිහට නම් මඩ කන්න ඇරිලා වගේ. දැන් ඉතින් මොනවා වෙයිද දන්නේ ඊයා මෙතන ගෑස් නම් ඕන තරම් තියෙනවා අලියෙක්ට පාරෙන් උනත්. ඒයි ඉක්මනට ඔය ගඳ ගෝව ගෙඩියකින් හුලං ගහගමු. නියමයි. හරිම ගඳයි. හරි. අනිත් ටයර් වලට තව හුලං ගහලා ගන්න මම යව නැගිටවල ගන්නකම්. වැලි කන්න දැන් අපේ වෙන්නයි හදන්නේ. ඒ විතරක් නෙමෙයි එයාගේ කඳවුර. මඩ කන්න ආයේ ෆ්‍රේස් එකට එකතු වෙලා වගේ. මේක මඩේ ගඳ බලන්නකෝ. සමවිනි ඉපද්ද මම. ඒක මේ පොඩි බඩේ. ඔයා උතන විනෝද වෙන්න මගේ වාහනය යන අන්තිම පාරනේ නේද ජෝන්? ඔව් ඇත්තටම කිව්වොත් මං ඉතින් මේ වාහනේ පදින්න කැමතිම මේ වගේ තැන්වල තමයි. මිකී ඉස්සරහට ප්‍රපාතේ අපි යන්නේ. මං හිතන්නේ දැන් නම් බ්‍රේක් වැඩ කරන්නේ නැහැ. අයියෝ අපි වැටෙනවා. දැන් මොකද අපි කරන්නේ? හොඳ වෙලාවට එහෙනම් මම මේක හයි කළේ. ඒක නම් හොඳයි. හොඳත් නෑ. කැම්ප් එකේ හින හැම එකක්ම වේගෙන් දිය වෙලා බිමට ඇද හැලෙනවා. ඒක ලේසි මගේ තේරෙන්නේ බේත් සියෝට. ඇත්තද? වෙන්න. ඔයාගේ අක්කා තාම සබම් වල පිටිනවද? ඒව භයානක සබම් නෝල. ඔන්නේ නම් බලාගන්න බෙදදී. මේක තාම ඉවර නෑ ජෝන්. පේන විදිහට මිකී රේෂලෝයි දිනුන් කනුවෙන් ගොඩක් ඈත් වෙලා වගේ. එහෙනම් දුපට අපි සමු ගනිමු. ඒක නම් ඔයාලට සබාව දෙන්න බෑ. එයාලා කිව්වා හරි අපිට අපේ කැම්ප් එකට එන්න යන්නේ. වැඩේ හරි. ස්ටාර්ට් වෙන්න. හරි. එන්න රේචල්. නියමයි. ඔන්න අපි ගියා. මේ අතිදක්ෂ සුපිරි සරු දෙක දැන් මහා විශාල පෙරලියක් කරන්න සූදානම් වෙන්නේ. ආයෙත් ඔයාලට ඒ ටිකම කියන්න පුළුවන්ද? අනේ අයිනම් කියන්න බෑ වගේ. ඒයි ජෝන්. බලන්න අපේ අලුත්ම වාහනේ. අපි වෙනත් එකක් කරන්නේ ඔය ලොකු කාර් වලට බය වෙන්න එපා පින්කි. ඔයාට මෙතන ආරක්ෂාව මං කිව්ව නේද ඒක නේද? ඒ යාළුවා ඔයාගේ විකාර හුරතලාව හරියට කරන්න. ඔන්න මෙව නිදාස් කරනවා අපි. ඒක නම් ඔයාලා හොඳට ගැලපෙනවා සුසි. අපි මතලයා. අදින් පස්සෙවත් මේ වගේ තරඟකදී බංචා නොකර ඉන්න ඉගෙන ගන්නේ. මට අපි කඩුවට සපටලා වෙන බලන් ඉන්න බෑ. හැබැයි ටීවී එකට හොඳ නිවුස් එකක් වෙයි ඒක. මුදලින් හිටු සෝකෝකට දොඩයි කියලා. පින්කි රෝල් වෙලා එන්නේ අපේ කැම්ප් එක පැත්තට. ඔයා මෙතන ලැබෙන කොහොම හරි රේස් එක දිනන්න. මට වෙන ගමනක් යන්න තියෙනවා. හොඳයි පින්කි. අපි යමු. මම මේව දැන් කවදාවත් දැකලා නෑ රසිකයිනේ. මඩ ගන්නා ටීම් එකට පුළුවන් වෙයිද මේක දිනලා කැම්ප් එක දිනවන්න? ඒකට මගේ උත්තරේ තමයි අපි පොඩි පින්මත් පානෙමු. දැන් කැම්ප් එක වගේ. ඉතින් රසිකයිනේ මෙන්නේ මොහොත. කාටවත් මාව නවත්තන්න බෑ. අන්තිමේදී ජූපත් කල්ලි කුමාරි මේ තරගේ ජයග්‍රහණය කරනවා. නියම පින්ම පින්කි. පින්කි! ඔයා තමයි මගේ නිර්භීතම පැටියා. ඔයා කොච්චර හොඳයිද? මම කැමති නෑ ඔයාට පරදින්න. ඒත් ඔයාට පුළුවන් උපරිමයෙන්ම කළානේ. දැන් ඉතින් ඕක දෙන්න.